අද උදේ ඇහැරෙනකොට මට ඇත්තටම අමුතු දෙයක් තේරුණා. ඇහැරිලා බලද්දි ගස් ඔක්කොම අන්නාසි. මං හිතුවා අයියෝ මේ මොනවද වෙන්නේ කියලා. හැම තැනම අන්නාසිතර. ඊයේ වෙනකම් මං හිටියේ ගස් ගාව. දැන් බලද්දි මං ඇවිත් ඉන්නේ නගරේ. පාර දිගේ ඇවිදිනකොටත් වාහන අන්නාසි, බෝඩ් අන්නාසි, ලයිට් එකත් අන්නාසි. හරි. නගරේ ඇවිත් දැන් මං ආවේ මාකට් එකට. බලද්දි මෙහෙත් වෙනසක් නැහැ. කඩේ අන්නාසි, බඩු අන්නාසි, කන්න තියෙන්නෙත් ඔව් අන්නාසි. මෙනු එක බලද්දි pineapple juice, pineapple special juice, pineapple extra pineapple juice. හරි. ඔප්ෂන් නැත්තම් ඔප්ෂන් එක ඇක්සෙප්ට් කරන්නම වෙනවා. හරි හරි. ජූස් එක බිව්වට පස්සේ දැන් නම් ඇත්තටම බඩගින්නක් එනවා. කඩේකින් කෑමක් ගන්න කියලා හිතලා මම මෙතනට ආවා. මෙනු එක බලද්දි මට හිතුණා මේක කෑමද නැත්තම් ඩිසර්ට් එකක්ද කියලා. හැබැයි ඇත්තම කියනවා නම් බඩගින්න තියෙන වෙලාවට අන්නාසිත් කෑමක් තමයි. ඒත් ටිකක් වෙලාවක් ගියාම මට හිතෙනවා මේක ටිකක් වැඩි වගේ කියලා. හරි. මම මෙතනින් ටිකක් ගත් වෙලා යන්න try කරමු. ඒයි සල්ලි දීලා ඵලයන් මේ අන්නාසි ලෝකේ හොරෙක්ද උඹ? අයියෝ නෑ නෑ. මං හොරෙක් නෙමෙයි. මම මේ ලෝකෙට අලුත්. ඒයි සල්ලි දීලා ඵලයන් හොරෙක් අන්නාසි ලෝකේ හොරෙක්. අයියෝ මං හොරෙක් නෙමෙයි. මං අලුත් මෙහෙ. දැන් නම් මම මෙතනින් බේරෙන්නම ඕනේ. අන්නාසි දියැල්ලක් පනිනවා. හරි හරි. දැන් නම් ටිකක් සේෆ් වගේ. අන්නාසි මාළුත් ඉන්නව නේද? හරි ලස්සනයි කියලා හිතනකොටම. අයියෝ අන්නාසි මෝරෙක්. එයි මං කෑමක් නෙමෙයි බං. උතේ අද උදේම බොමුද අන්නාසි ජූස් එකක්? අනේ අම්මේ මට නම් එපා. අද නම් මට අන්නාසි ඇති.